සුළු දෙයටත් පියවන පුද්ගලයන් මේ කතාව අහන්න එපා. මං අද කතා කරන්නේ නූරු තකාකා කියන කුවේට් වල ඉන්න ප්‍රසිද්ධ ගායිකාවක්ට වුණු සිද්ධියක් ගැන. ඊළඟට කතාවට නූරු තකාකා කියන්නේ කුවේට් වල ඉන්න ප්‍රසිද්ධ ගායිකාවක්. එයා ගැන කුවේට් වල නම් අහලා නැති කෙනෙක් නෑ. හරි. අවුරුදු 30කට කලින් වෙච්ච සිද්ධියක් තමයි මේක. එයාට ඉන්නවා ලස්සනට සින්දු කියන්න පුළුවන්, වාදනය කරන්න පුළුවන් බෑන්ඩ් එකක්. ඉතින් මෙයාලට උදේ පාන්දරම එනවා ලස්සන ආරාධනාවක්. ඒ කියන්නේ විශේෂ ආරාධනාවක්. ඉතින් මෙයාලට හැමදාම විශේෂ ආරාධනා එන එක සාමාන්‍ය දෙයක් නේ. මෙයාලා ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක්. ඉතින් මෙයාලා ඒ ආරාධනාව පිළිගන්නවා. ඊට පස්සේ මෙයාලා යනවා ඒ තිබ්බ වෙලාවටම ඒ කියපු තැනට මෙයාලා යනවා. ඉතින් ගේට්ටුවෙන් ඇතුළු වෙනකොටම අලංකාරවත් ලස්සන මාලිගාවක් දකිනවා. ඊට පස්සේ ගේට්ටුවෙන් ඇතුළු වෙලා මාලිගාවට යනකොටම ලස්සනටම සරසපු ප්‍රසංග ශාලාවක් හරිම ලස්සනට මෙයාලා දකිනවා. ඒ ශාලාව පිරෙන්නම මේ මුළු ගෙදර පිරෙන්නම මුස්ලිම් අය එයාලගේ මංගල උත්සවය සමරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මුස්ලිම් අය එයාලගේ මංගල උත්සවය දින ගණනාවක් පවත්වනවා. ඉතින් ඒකෙන් එක් දවසක් කියලා මෙයාලට හිතෙන්නේ නැති. නොයෙක් විදියට සැරසෙන මුස්ලිම් කාන්තාවන්ගෙන් මුළු හෝල් එකම පිරීලා. ප්‍රසංගයේ අතරතුර තමයි මාර වැඩක් වෙන්නේ. හරි, අපි බලමු කතාව ඉස්සරහට. සංගීත කණ්ඩායමේ අය අමුතු දේවල් දකිනවා. ඒත් අමුතු දේවල් වැඩි එකට ගන්නේ නෑ. මොකද මේ දේවල් සාමාන්‍ය දේවල් කියලා එයාලා හිතනවා. එක වෙලාවට ලයිට් යනවා. තවත් වෙලාවට ලයිට් එනවා. සමහර වෙලාවට දොර වැහෙනවා. සමහර වෙලාවට දොර ඇරෙනවා. ඒව සාමාන්‍ය දේවල් විදිහට මේ කට්ටිය දකිනවා. ඔහොම උත්සවයේ ඉන්නකොට පැය 4-5ක් ගෙවිලා අමාරයි. ඉතින් සංගීත කණ්ඩායමේ එක් අයෙකුට කලන්තේ දානවා. ඔහොම තමයි එතන කතාව පටන් ගන්නෙ. හැමෝම එකතු වෙලා නූරත් තකාකට දුන්න රෙස්ට් රූම් එකට අර කලන්තේ දාපු එයාගේ සංගීත කණ්ඩායමේ එක්කෙනා එකගෙන යනවා. එකගෙන ගිහින් වතුර ගහලා සිහිය ගන්නවා. ඉතින් සිහිය ගත්තට පස්සේ එයා කියනවා මම මාර දෙයක් දැක්කා. නටන කාන්තාවගේ කකුල එක පාරට මිස් වෙනකොට ඔයාලා විශ්වාස කරන්නේ නැහැ. එයාට තිබ්බේ අශ්වයේ කකුලක්. මට හිතා ගන්න බෑ. අනිත් අය අමුතු දේවල් දැකපු බව කියනවා. නූරු තකාකා කියනවා ඒත් අපි දැන් පැය 4-5ක් ප්ලේ කරපු නිසා මේ අවසාන හෝරාව අපිට මේක අතරමඟ දාලා යන්න බෑ. ඉතින් අපි මේක ඉවර කරලාම යමු කියලා. එයාලා නැවතත් යනවා. කොහෙටද? අර මංගල උත්සවයේ සින්දු කියන්න. ගිහින් සින්දු කියනකොට ටික වෙලාවක් යනවා. ඒත් මේ දේවල් ගණන් ගන්නේ නැතුව ඉන්නවා. රෑ 12ට ලං වෙනවා. මේ කට්ටිය බ්ලෑන්ඩ් එක ප්ලේ කර ඉන්නකොටම රෑ 12 වෙනකොටම ප්‍රේක්ෂකාගාරයේ ඉන්න හැමෝම බල්ලෝ උඩු පුරනවා වගේ හැමෝම කෑ ගහන්න පටන් ගන්නවා. බය වෙච්ච කණ්ඩායම දොරවල් කඩාගෙන එළියට දුවනවා. ගේට්ටුවෙන් එළියට එනකොටම ඉතින් මේ අය ගේට්ටු බිඳගෙන දොරවල් කඩාගෙන එළියට එනවා. එළියට එනකොටම මෙයාලට හම්බෙනවා සීයා කෙනෙක්. ඒ ගෙදරින් එළියට එන මේ කට්ටියව දැකලා සීයා අහනවා ඇයි පුතේ මේ කලබලෙන් කියලා.
ඊට පස්සේ මේ කට්ටිය මේ සිද්ධිය මේ සීයට කියනවා. මේ සීයට කියනකොටම ඉතින් සීයා කියනවා මේ ගෙදර මේ වෙනකම් කවුරුත් ඉඳලා නැහැ. ඉතින් ඔයාලා කියන මේ සිද්ධිය මට තේරෙන්නේ නැහැ. ඉතින් මේ නූරු තකාකා කියන කෙනා නැවතත් අර ගේට්ටුවෙන් එහා පැත්තට යනවා. ගිහින් බලනකොට අර කලින් වගේ ලස්සන මාලිගාවක් නැහැ. මකුළු දැල්වත් කඩලා නැති හරිම අද්භූත මාලිගාවක් විතරක් ඉතිරි වෙලා තියෙනවා දකිනවා. මේ කට්ටියගේ ඇස් අදහා ගන්නවත් බෑ. මේ සිද්ධියෙන් පස්සේ එයාලගේ සංගීත ජීවිතේ අතහැරලා දානවා. ඇත්තටම එයාලා ගිහින් තියෙන්නේ යක්ෂයන්ගේ මගුල් ගෙදරකට. එයාට ඉන්වයිට් එකක් හම්බෙලා තියෙන්නේ මේ යක්ෂයන්ගේ මගුල් ගෙදර සින්දු කියන්න. මොකද හිතෙන්නේ ඔයාලට? ඉතින් මේ කතාව හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.